සම්මා සම්බුදු සරණයි පින්වත් කල්යාණ මිත්‍ර ඔබ හැම දිනාටම සම්සිත සතන් දහමින් සෝපත් කරන සද්ධර්ම සංනිවේදනයේ පෙර ගමන් වඩින බුදුන් ඔබේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගලාභයේ පිණිසම නිරෝගාශිර්වාදයේ පිණිසම සසුනට දහයාද වුණු රමණීය පුණ්‍ය භූමිය पूजनीय वो बक्कुल महासय महाविहार पुदविमे सिटाई में सदहम विकाशे सजीव विकाशनीय सुपुरुदु परिद्धेन संध्यावे पवत्वन महानुभाव संपन्न औषध पूजा पिनकम समगिन पिनमत ඔබට ඒකාත්මික කරන්නේ උතුම් පින්කමට పూర్වෙහිදී ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප හැම දිනාගේ මුත්තරීතර වන්දනාව නමස්කාරයම වේවා. බක්කුල මහා සෑ පුදබිමේ අසිරිමත් සම්බුද්ධ පූජාව සුමුදුරුව රසාලිප්තෝ මෙහෙවන්න අපගේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩමකොට ධර්මාසනයේ වැඩ ඉඳින්නේ අපේ ගෞරවනීය පෙන්වන්ත කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මීගමුව සමෘද්ධිකම ජය සුදර්ශනාරාම විහාරාධිපති මීගමුව අඟුරුකාරමුල ශ්‍රී මෙහෙදංකර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධීශවර කාව්‍යශ්‍රී කාව්‍ය විශාරද වන්දනීය පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට තෝරපිටියේ සරණ පින්වත් ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පින්වත්නි හැම දිනාම සාදු නාද පවත්වමින් පිළිගමු සාදු සාදු සාදු. අද දවසේ මේ පින්බර සන්ධ්‍යාව තුළ බක්කුල මහා සෑ සමිඳුන් වහන්සේ අභියස ඒ උතුම් තථාගත මුනි ගුණයන් අභිවන්දනා කරමින් 108ක් සහිත ඖෂධ ගෙලන් පස සම්බුද්ධ පූජාවන් පහන්නාලෝක පූජාවන් සුගන්ධවත් වනපසමල් පූජා සෝද පූජාවන්ගෙන් සමන්නාගත ඒ අතිශය රමණීය වූ ත්‍යාමත්ම පිවිතුරු සම්බුද්ධ පූජාවන් බුද්ධාසනාරූඪව වඩා හිඳෝමින් බොහොම ගෞරවයෙන් තථාගත ගුණ අභිවන්දනා කරමින් පූජා කරන්නට බලාපොරොත්තු වන මේ මහානීය පින්කම පින්වත් ඔබේ දිනායනින් දැක අනුමෝදන් වන්නට පින්කමේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන ශ්‍රද්ධා සම්පන්න දායක පිනතුන් සිහිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. වේයන්ගොඩ නයිවර රාජ්‍ය සේවාගම පදිංචි පින්වත් ධර්මදාස අමරසිංහ මහත්මාණන් හේමමාලී කරුණානායක පින්වත් මහත්මිය ප්‍රධාන ඒ පින්වත් පිරිස සහභාගීත්වයෙන් පුණ්‍යවන්ත දායකත්වයෙන් අද මේ මහා පින්කම සංවිධානය වෙනවා. ඒ පින්වත් මහත්මාණන් ධර්මදාස මහත්මයා හේමමාලී මහත්මිය ප්‍රධාන කොටගත් ඒ පින්වත් හැම දිනාටම නිරෝග භාවයේ සුවපත් භාවයේ චිර ජීවනියත්පත් වේවා. කායික මානසික සුවපත් භාවයේ උදාපත් වේවා කියන අරමුණින් පින්වත් ස්වාමින් වහන්සේ විසින් දැහැත් පූජා කරමින් පින්කමට ආරාධනා කරන්න දායක පින්නතුන්ට සිහිපත් කරනවා. ශීල සුවර්ණ බක්කුල මහා සෑ පුදබිමේ සිටයි මේ අනන්ත බුදු ගුණ ආශිර්වාදය පින්වත් ඔබේ ජීවිතයට ඒකාත්මික වන්නේ. පින්වත්නි, ඒ අනන්ත ගුණ දරන අනන්ත ඥාන දරන ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ උත්තරීතර පූජාවෝ ඒ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අනුදැන වදාරණ සේක්වා ඉවසා වදාරණ සේක්වා කියන අරමුණින් කවුරුත් සාදු නදින් පින්කම වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදුකාරයක් පවත්වන්න. දේත නලලට අරගෙන වන්දනා කරගෙන තුන්වතාවක් නමස්කාරය කියමු පංචශීලයේ සමාදන් වීම සඳහා. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ सुरामेरय मज्जपमा दट्ठाना वीरमणि सिक्खापदं समादयामि मेति सारन सहित पंचशीलय उतुम निवन मार्ग पल पिनीस हेतु 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 साधुया तुनुरुवन शरण යන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික සුපින්වතුනි සුපින්වතියනි මේ පින්වන්ත ගුණවත් හැමදෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ තුන් ලෝකයක් සනසාලු වදාළ අමා මේනියෝ ඔබගේ මගේ ශාන්ති නායක වූ තථාගත අමා මේනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ගුණයන් සිහිපත් කර ගනිමින් ඒ උතුම් වූ ගුණයන් උදෙසා 108ක් වූ ඖෂධ ගිලන්පස පූජාව පූජා කරනවා පූජා වේවා पूजा वेवा කියන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වගේම අමාමේනි ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ උතුම් වූ පූජාවන් සිද්ධ කරනකොට බුද්ධ ශාසනයේ චිරාත් කාලයක්
160ක් ආයු වින්දනය කොට වදාළ උතුම් බක්කොළ මහරහතන් වහන්සේගේ ගුණයන් උතුම් බක්කොළ මහරහතන් වහන්සේගේ උත්තරීතර වූ ගුණයට උතුම් බක්කොළ මහා සෑරජානන් වහන්සේට මාගේ নমස්කාරය කරමි මාගේ নমස්කාරයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයන්ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ වේයන්ගොඩ නයිවල රාජ්‍ය සේවාගම පදිංචි ධර්මදාස අමරසිංහ මහත්මයා සහ හේමමාලී කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ උතුම් වූ පින්කම සිදු කරනවා. මේ පරලොවයන්ට යෙදුණු තාරිකා ධනාදිනී දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ සියලුම පින් කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ජීවත්ව වාසය කරන තමන්ගේ ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියන ප්‍රාර්ථනාව. පුෂ්පා සේනානායක මහත්මිය තම දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට හා ගුරු බෞද්ධ සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම තමයි චාම්බරී තක්ෂිලා සේනානායක මහත්මියගේ ගුණසිරි සේනානායක මහත්මයා හා ප්‍රේමලතා අධිකාරී මහත්මිය ඇතුළු පවුලේ සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දමිකා අල්විස් නිශාන්ති අල්විස් යන දියණිය විසින් මේගේ පියාණන් වන අමරසිංහ අල්විස් මහත්මයාට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කිරීම. ඒ වගේම සජීවත්ව වාසය කරන මෞතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් එකතු කරනවා. ඒ වගේම ජී පද්මිනී සේනාධීර මෑණියන් විසින් තම පුත්‍රයා වන ප්‍රියන්ත පද්ම කුමාර මහත්මයාගේ මෙම මාස 18 වන දිනට යෙදෙන 47 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කිරීම. අද දින මේ උතුම් වූ පූජාවට සහභාගී වූ සියලුම දායක දායිකාවන්ට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කිරීම. දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් කිරීම ඔවුන්ගේ මේ පරලෝකීය සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කිරීම. ඒ වගේම ගිලන්ව සිටින වික්ෂුන් වහන්සේලාට දේශකයන්න් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරනවා කියන උදාාරතර චේතනාවන් ඇති කරගෙන මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයන් ගැන කටයුතු කරන්නට යෙදෙනවා. කල්පනා කරගන්න මේ උතුම් වූ පින්කමේ ආශිර්වාදයේ තුලින් ඒ සියලුම දෙනාගේ උත්තරීතර වූ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මෙත් සඳහා විකාශයේ ප්‍රධාන නිවේදක මහත්මයෙක් වන අපේ කල්යාණ මිත්‍ර සංඝ පතිරගේ මහත්මයාගේ ආදරණීය පුංචි අම්මා වන දැනට අනුරාධපුර රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන අනෝමා දමයන්ති විජේකෝන් ආදරණීය පුංචි අම්මාට මේ උතුම් වූ පින්කමේ ආශිර්වාදයේ තුලින් ඒ ආදරණීය පුංචි අම්මාටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේම උදාපත් වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. උතුම් බක්කොළ මහරහතන් වහන්සේගේ උතුම් බක්කොළ මහා සෑයේ පිහිට ආරක්ෂාව තුළින් ආදරණීය පුංචි අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වතුනි, එහෙමනම් අපි පළමුවෙන් මේ විදිහට උතුම් වූ තුනුරුවන් වන්දනාවන් සිදු කරමු. කවුරුත් වන්දනා කරගෙන මේ ගාථාවන් මත් සමග එකට සජ්ජායනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ විඤ්ඤෝහිතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උච්චපටි ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කිත්තං ලෝකස්සාති සාතු 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 ලෝතුරාබෝ අමාමෑණියෝ ශාන්තිනායකයාණන් වහන්සේගේ උත්තරීතර වූ බුදු ගුණ මෙනෙහි කරමින් ඒ උතුම් වූ ගුණයන් උදෙසා මම නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කවුරුත් මේ පාඨයන් මකීවෙන් පසු ශබ්ද නගා කියවන්න. සිව්වාපාතුක් දොරටු අසනා උතුම් බුදු ගුණ අනන්තයි දෙව් බඹුන් තම හිසින් පාවෙදී උතුම් බුදු ගුණ අනන්තයි සෞසතුන් නෙක පිදුම් පුදනා උතුම් බුදු ගුණ අනන්තයි සාදු සාදු වදිමු සිරිපා උතුම් බුදු ගුණ අනන්තයි
දයාදියරෙන් ලොවක් සැනසූ මුනිදුගේ ගුණ අනන්තයි සොයාගත් නම නිවන වදහල බුදු හිමිගේ ගුණ අනන්තයි සදාකාලික සුවයගෙන දුන් බුදු මුනිදුගේ ගුණ අනන්තයි සාදු සාදු වදිමු සිරිපා උතුම් බුදු ගුණ අනන්තයි සඳහිරුත් පරදනා ලෙස දිලී උතුම් බුදු ගුණ අනන්තයි හදවතේ රැඳී තැවුල් දුරු කළ මුනිදුගේ ගුණ අනන්තයි බින්ද ලොවේ රැඳී මෝහ කනාතුර දිලුණු මුනි ගුණ අනන්තයි නිබඳ නමදිනි මුනිදු සිරිපා උතුම් බුදු ගුණ අනන්තයි පවට නැමි සිත පිනට යොමු කළ උතුම් බුදු ගුණ අනන්තයි දුකට පත් සව් සතන් සැනසූ මුනිදුගේ ගුණ අනන්තයි ලොවට අමමා නිවන පැදූ ලෝතුරා
සාදු සාදු වදිමු සිරිපා උතුම් බුදු ගුණ අනන්තයි බඹසුරන් පාවෙන්ද සම්බුදු ගුණය හැමදා අනන්තයි සොඳුරු සවනක් ගණති බුදු රැස් විහිදු මුනි ගුණ අනන්තයි දස මරුන් පරදවා සසරින් මිදුණු මුනි ගුණ අනන්තයි වඳින්නි මුනි දුගේ සිරිපා උතුම් බුදු ගුණ අනන්තයි දේත නලලත තබවදිනා උතුම් බුදු ගුණ අනන්තයි සාදු සාදු වදිමු මුනි ගුණ ලෝතුරා ගුණ අනන්තයි ලෝතුරා ගුණ අනන්තයි ලෝතුරා ගුණ අනන්තයි සාදු 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 තථාගත වූ අමාමෑණියෝ ලෞතුරා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු. පින්වත්නි, අපි ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කරගත් 108ක් වූ ඖෂධ කිලන්පස පූජාවන් සහිත මල් පහන් සුවඳ දුම් පූජාවන් අමාමෑණියෝ මාගේ තථාගතයන්න් වහන්සේට පූජා කරමි. පූජා වේවා, ආමිස පූජාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් මේ පාඨයන් මාත් සමග කවුරුත් එකට සජ්ජායනා කරන්න.
නිවේදයාමි සම්බුද්දං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකචිත්තං නරාසබං ගනසාරම්පදිප්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්දං පූජයාමි තථාගතං ගනසාරම්පදිප්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්දං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධින පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දසස සිරිපාද පූජේමි බුද්දං කුසුමේන නීන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ කායෝ තථායති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපා අධිවාසේතු නොබන්තේ සබ්බං සත්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ බේසජ්ජං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං නාගවල්ලී දලුපේතං චුන්න පුග සමායුතං තාම්බුලං පතිගන්නාතු සතං පූජේමි දංජිනෝ සාදු
සාදු සාදු. තුන් ලෝකයක් සනසාලෝ වදාළ අමාමේනියෝ ලෞතුරා වූ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ගුණයත මේ සියලුම ඖෂධ පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් කවුරුත් මේ පාඨයන් මා කීවෙන් පසු ශබ්ද නගා කියවන්න. සම්බුදු ගුණයේ මිහිරම දකිමි බුදු ගුණයෙන් දැනට සමවදිමි අමලෝතොරෝ ගුණ සිහියට ගනිමි බුදු ගුණ සිහි කර ඔසුපැන් පුදමි අපමණ බුදු ගුණ සිත තුල දරමි බුදු කරුණාවේ අමරස විඳිමි සම්බුදු හිමි ළඟ මගේ හිස නමමි බුදු ගුණ සිහි කර ඔසුපැන් පුදමි සිහිනෙන් උව බුදු ගුණ සිහි වේවා බුදු කරුණාවෙන් සිතම නිවේවා සසර පවස නීති දුරකට ඒවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා මියෙන විටත් බුදු ගුණ සිහි වේවා බුදු සරණින් භාව ගිමන නිවේවා සතර අපා දුක් කිනි දුරු වේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා පින පව ගැන වැට උම නැති වේවා සඳහන් සරණින් සිත සුව
සම්බුදු ගුණයෙන් සිතම නිවේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා අපල විපත් වූව දුරු දුරු වේවා සියලු වසංගත රෝග නැසේවා ගතට සිතට සෑන සුමගෙන දේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා බබුන් වඩන සීතෝ විලි ඇති වේවා ජීවිතයක ආනියත වැටේවා දැහැන් වැඩි මාර බල පෙරදේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා පාප කෙලෙස් සීතෝ විලි නොමැක් පාප කෙලෙස් සීතෝ විලි වියකේවා රාග දේශ මෝහය පාවේවා අවාදුරු බිය දුරු වේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා ජීවිතයෙහි ආනියත වැටේවා දැහැමි සිතුම් සිත් පුරා රැඳේවා සමාධිමත් මානසක් ඇති වේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා ඔසුපෙන් මුනි දුට පූජා වේවා සාදු 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 තුන් ලෝකයක්
සනසාලෝ වදාළ අමාමේනී වූ ලෞතර වූ ශාන්ති නායකයාණන් වහන්සේට 108ක් වූ ඖෂධ ගිලන් පස පූජාවෝ පූජා කරමි පූජා වේවා ආමිස පූජාවක්ම වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කවුරුත් මේ පාඨයන් මා කීවේ පසු ශබ්ද නගා කියවන්න. බක්කුල මහරහතන් වහන්සේට උතුම් බක්කුල මහා සෑයට අපි වන්දනා කරමු. කියවමු මේ විදිහට. කත්වානනේක කුසලානි භවේසෝතේන ලද්දෝසී සාසන නභේ වරමි තදං භේසංජදාන කුසලංච ගුණං සරිත්වා වන්දාමි බක්කුල ජිනසාවකන්තං ඥානාදිදීප යතිපාද වරුත්තමීන කරාපිතං ජිනවරසංස නිදාය ධාතු තංකම්ප රුක්ක සති සංහි සදේවකානං වන්දාමි චාරුතර කුලතෝපරාජං සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් බක්කුල මහා සෑයට අපි නමස්කාර කරමු. කවුරුත් මේ පාඨයන් මා කීවෙන් පසු ශබ්ද නගා කියවන්න. සිරිලක්මෑණිගේ සිරසින් පැළඳූ කිරුලක් විලසින් අසිරිමවා සිත් සනසන සෑය වන්දනා
සැම්සිතුවිලි සනසමින් අහස් වියන තෙක් විහිදෙන සෑය බක්කුල සෑය වන්දනා අපල විපත් දුරු කරමින් සැනසුම් සුව සලසවමින් සන්තානය සනසාලන සෑය වන්දනා බක්කුල සෑය වන්දනා පවුමල සෝදාරිමින් පෝදා සඳ මණ්ඩල ලෙසින් සුදෝ සුදට කැලුම් ගලන සෑය වන්දනා බක්කුල සෑය වන්දනා සෑය වන්දනා බක්කුල සෑය වන්දනා සාදු 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 උතුම් 108ක් වූ ඖෂධ ගිලන්පස පූජාවන් පූජා කිරීමේ බල මහිමේ තුලින් ඔබ රැස් කර ගන්නට යෙදුණු සියලුම පින් කුසල් අද මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් ගෙන කටයුතු කරන වේයන්ගොඩ නයිවල රාජ්‍ය සේවාගම පදිංචි ධර්මදාස අමරසිංහ මහත්මයා සහ හේමමාලි කරුණානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුන 108ක් වූ ඖෂධ ගිලන්පස පූජා පින්කම තුලින් ඔබ අප රැස් කරගත් සියලුම පින් කුසල් ඒ පින්වන්ත පවුල් වල නමින් මිය පරලොව ගියපු ඊත නම් සඳහන් කරන්නට යෙදුණු සියලුම මල්කේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් ගෙන කටයුතු කරපු ධර්මදාස අමරසිංහ මහත්මයා සහ හේමමාලි කරුණානායක මහත්මියට මෙවැනි උතුම් වූ පින් කුසල් තව තවත් চিරාත් කාලයක් සිදු කරගෙන යන්නට වාසනාව ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 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 සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට යෙදුණු පින්වත් ඔබ සියලුම දෙනාට
සිද්ධ කරන්නට යෙදුණු මේ උතුම් වූ පින්කමේ ආශිර්වාදයේ තුලින් මෙත් TV සදහම් විකාශයේ ප්‍රධාන නිවේදකතුමන් වන අප හිතවත් කල්යාණ මිත්‍ර සංඝපතිරගේ මහත්මයාගේ ආදරණීය පුංචි අම්මා අනුරාධපුර මහරෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අනෝමා දමයන්ති විජේකෝන් ආදරණීය පුංචි අම්මාටත් මේ උතුම් වූ පින්කම තුළින් ඔබ අප රැස් කරගත් සියලුම පින් කුසල අනුමෝදන් වේවා. ඒ ආදරණීය පුංචි අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සතු කියලා ප්‍රාර්ථනා කරමු. පින්කමට සම්බන්ධ වුණු පින්ැති ඔබ හැම සියලු දෙනාටම උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් බක්කුල මහා සෑයේ උතුම් අනන්ත වූ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ගුණය පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා. සාදු 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 සාදු. බක්කුල මහා සෑ පොදබිමේ සිට හෝරාවක් මුළුල්ලේ සිදු කරන්නට දුන්නු මහානුභාව සම්පන්න වූ උතුම් සම්බුද්ධ පූජා පින්කම නිමාවට පත්වන පශ්චිමේ ඒ උතුම් තුනුනුවරට අපගේ වන්දනාව නමස්කාරය වේවා කියන අරමුණින් පින්වත්නි කවුරුත් සාදු නාද පවත්වමු. අද මේ උතුම් පින්කම සමුද්‍රව රසාලිප්තව මෙහෙ වූ අපගේ පින්වන්ත කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේගමුව සමෘද්ධිකම ජයසුදර්ශනාරාම විහාරාධිපති මේගමුව අඟුරුකාරමුල ශ්‍රී මෙහෙදංකර පෙරපිරි නියෝජ්‍ය පරිවේනාධීශවර කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද වන්දනීය පූජනීය තෝරපිටියේ සරණ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා සීපත් කරමු. පින්කමේ දායකත්වයේ දැක්වූ දායක පිනතුන් ආරාධනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ විශේෂෙහි පරිස්කාර පූජාවන් පූජා කරන්නට. අද පින්කම් වෙනුවෙන් සත්ගුණවත් දායකත්වයේ එකතු කළේ වේයන්ගොඩ නයිවල රාජ්‍ය සේවාගම පදිංචි ධර්මදාස අමරසිංහ පින්වත් මහත්මාණන්, හේමමාලී කරුණානායක මහත්මිය ප්‍රධාන ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍ර පින්වත් පිරිස සහභාගී වන හැම දිනාටම පින්කමට සහභාගී නොවුනත් පින්කම් වෙනුවෙන් උපකාර කළ පින්වත් හැම දිනාටම ලෝභසි ලක්වසි හැම දිනාටම නිරෝග භාවයේ සිත යහපත පිණිස මේ උතුම් පින්කම අනුමෝදනා වේවා. පින්වත් හැම දිනාටම සියලු ලෝක ධාතුවේ සියලු ප්‍රාණීන් සුවපත් වේවා කියන උතුම් අරමුණින් බක්කුල මහා සෑ පොදබිමේ අසිරිමත් ඖෂධ පූජා පින්කම සජීව විකාශනයයි මෙලෙස නිබාබටපත් කරන්නේ. ඔබ හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය වේවා. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි.